හෙලෝ ළමයි අද යමු මාත් එක්ක අපේ කැම්පස් එකේ ස්පෝර්ට්ස් ෆියස්ටා එකේ මොකද වෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ අපේ ලස්සන කැම්පස් එක. ඉතින් ඔයාලට ඕනේ නම් ඊළඟ vlog එකකින් කැම්පස් ටුවර් එකක් අරගෙන එන්නත් පුළුවන්. කැම්පස් ටුවර් එකක් ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරගෙන යන්න. ඉතින් ඔන්න උදේම අපි කැම්පස් එකට ඇවිල්ලා අද මොනවාද අපිට කරන්න තියෙන ඩියුටිස් කියලා බැලුවා. ඉතින් මුලින්ම මිස් ගාවට ගිහිල්ලා එයාත් එක්ක කතා කරලා මොනවද මුලින්ම කරන්න කියලා ප්ලෑන් කරන අතරතුර තමයි මෙන්න මේ විදියට මිස් අපිට බ්‍රීෆින් එකක් කළේ. ඒ අතරේ අපි මේ මෙඩල්ස් වලට අලවන්න තිබුණු ලේබල්ස් ටික රෙඩි කරලා ගත්තා. මොකද ඒක පිළිවෙලටම තියෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි ප්ලෑන් කරා අද මොකද මුලින්ම කරන්න කියලා. හැමදේටම වඩා කණ එක වැදගත්නේ. මුලින්ම කාලා හිටියා ඉතින්. ඊට පස්සේ ඉක්මනටම අපි නිගම්බෝ ආපිකෝ සුපර් සෙන්ටර් එකට ගියා. අපේ ඕපනින් සෙරමනි එකට ඕන වෙලා තිබුණු බැලුන්ස් ටිකක් කලෙක්ට් කරගන්න. ඉතින් මෙන්න මෙතන මේ අයියා තමයි අපිට බැලුන්ස් ටික රෙඩි කරලා දුන්නේ. හොඳ සර්විස් එකක් දුන්නා යානම් බැලුන්ස් වලට. මේ තියෙන්නේ අපි ඕපනින් සෙරමනි එකට ගත්ත ලස්සන බැලුන් බන්චස් ටික. ඉතින් මේ ටිකත් අරගෙන ඉක්මනටම අපි ස්පෝර්ට්ස් ෆියස්ටා එක තියෙන ග්‍රවුන්ඩ් එකට ගියා. මොකද ඕපනින් සෙරමනි එක පටන් ගන්න ලං වෙලා තිබුණු නිසා. මේ තියෙන්නේ අපි එදා කරපු වැඩ. අපිට තිබුණේ සර්ටිෆිකේට්ස් රයිටිං ඒ වගේම රෙකෝඩින් ටේබල් එකේ වැඩ ටිකක්. මේ අපේ කට්ටිය ඉක්මනින් සර්ටිෆිකේට්ස් රයිටිං කරගෙන යන ගමන්. ඒ අතර ඔන්න ඕපනින් සෙරමනි එක පටන් ගන්න යන්නේ. මේ විදියට තමයි චීෆ් ගෙස්ට්ව වෙල්කම් කරලා ස්පෝර්ට්ස් ෆියස්ටා එකේ වැඩ ආරම්භ කළේ. ඊට පස්සේ ඔලිම්පික් ලෑම්ප් එක ලයිට් අප් කරලා ඒ වගේම ලස්සනට බලූන්ස් රිලීස් කරලා අපේ ඕපනින් සෙරමනි එක ඉවර වෙන විදිය. ඊට පස්සේ ඔන්න අපේ කැම්පස් එකේ ටැලන්ටඩ් ගර්ල්ස් ටිකක් ලස්සන ඩාන්ස් අයිටම් එකක් රෙඩි කරලා තිබුණා වෙල්කම් ඩාන්ස් එකක් විදියට. හරිම ලස්සන කොරියෝග්‍රැෆි එකක් වගේම හරිම ලස්සන කොස්ටියුම් එකක් එක්ක. ඕපනින් සෙරමනි එකෙන් පස්සේ ඔන්න ඉතින් ආයෙමත් වැඩ. ඒ අතරේ අජෙන්ඩා එකට අනුව එක ඉවෙන්ට්ස් මෙන්න මේ විදියට පැවැත්වුණා. අපිට ඔන්න නෙස්කැෆේ එකකුත් හම්බුණා ගිෆ්ට්ස් රැප් කරන අතරතුර. ඉතින් ඔන්න ආයෙමත් අපේ ලෙක්චරර්ස් ලගේ ෆාදර්ස් ලගේ ඇඩ්වයිසස් අනුව ඔන්න සර්ටිෆිකේට්ස් ලියනවා. එතකොට මාක්ස් එන්ටර් කරනවා. ඒ දේවල් අපේ එඩියුකේෂන් ෆැකල්ටි එකේ ගර්ල්ස්ලා මේ හෙමින් කරගෙන යන ගමන්. එතකොට මේ තියෙන්නේ තවත් ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට්ස් වලින් පස්සේ ඔන්න අපි ඇවිත් තියෙන්නේ අපේ ප්‍රයිස් ගිවිං සෙරමනි එකට. මාසයක් තිස්සේ මහන්සි වෙලා කරපු හැම ඉවෙන්ට් එකක්ම අප්‍රීෂিয়েට් කරන්න ට්‍රෝෆීස්, මෙඩල්ස් ඒ වගේම සර්ටිෆිකේට්ස් දෙන්න තමයි මේ ලෑස්ති වෙලා තිබුණේ. බලන්නකෝ ඉතින් කට්ටිය කොච්චර ඉම්පේෂන්ට්ලි ෆයිනල් රිසල්ට්ස් දැනගන්න බලාගෙන ඉන්නවද කියලා. මාසයක් පුරාවට මේගොල්ලෝගේ කැපවීම් වල ප්‍රතිඵල දැනගන්න තමයි ඒගොල්ලෝ මේ නොයිවසිලෙන් බලාගෙන ඉන්නේ. ඒ අතරතුර ඔන්න ෆයිනල් රිසල්ට් එක රිලීස් කරලා විනිං ටීම් එක විදියට පීටර් හවුස් එක තමයි මේ වර ස්පෝර්ට්ස් ෆියස්ටා එකේ ජයග්‍රහණය හිමි කරගත්තේ. බලන්නකෝ ඉතින් මේගොල්ලෝගේ තියෙන සතුට. කණ්ඩායමක් විදියට එකතු වෙලා කරපු දෙයක් සාර්ථක වුණාම දැනෙන සතුට ඔයාලට මම අමුතුවෙන්ම කියලා දෙන්න ඕනේ නැහැනේ. ඉතින් ඒක තමයි මේගොල්ලෝ මේ භුක්ති විඳින්නේ. ඔන්න ඔක්කොම ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකත් ක්ලීන් කරලා දීලම අපේ ගෙදර යන්න පිටත් වුණා. ආයෙමත් දවසක් ලස්සන ජොනි ව්ලොග් එකකින් හම්බ වෙමු. Thanks for watching.